මම හිතනවා ඔයගොල්ලෝ හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද නම් මේ ආවේ අපේ පුතාව ක්‍රිකට් ඇකඩමියකට දැම්මා. අපේ පුතාට ලබන අගෝස්තු වලට අවුරුදු 4ක් වෙනවා. ඉතින් හස්බන්ඩ්යි මායි කතා කළා මොකද එයා ගොඩාක් ෆෝන් එක බලන්න පටන් ගත්තා. ගෙදර ෆෝන් එක නැතුව ඉන්න බෑ. මේ එහෙම වුණ නිසා අපි ඉතින් එයාව මේ ක්‍රිකට් වලට දැම්මා. ඉතින් පොඩි කාලේ නම් ළමයෙක්ව ස්පෝර්ට් වලට හුරු කරන එක හොඳයිනේ. ඉතින් ඒක හින්දා අපි එයාව ඇකඩමියකට දැම්මා. ඉතින් මෙහි චූටි බබාලා ගොඩක් ඔය ක්‍රිකට් එතකොට එක එක ඔය බාස්කට් බෝල් බැඩ්මින්ටන් එක එක දේවල් වලට පොඩි බබාලව දානවා. ඉතින් අපිත් ඉතින් හිතුවා අපිට ළඟ තියෙන ක්‍රිකට් ඇකඩමි එක අපි එතෙන්ට දාමු කියලා. ඉතින් ඔන්න පුතාව දැම්ම. හැබැයි අපේ පුතා සාමාන්‍යයෙන් කාර් ඔය පොඩි චූටි කාර් අරගෙන සෙල්ලම් කරනවා මිසක් බැට් එකක් බෝලයක් ඇල්ලුවෙම නැහැ. ඉතින් මේ එයා උතෙන්ට ගියාට පස්සේ අපි බැලුවා එයා ආස වෙයිද නැද්ද කියලා. ඉතින් ඇත්තටම ආස වුණා. මේකේ charge එක වෙන්නේ මාස 3ටම 6000ක්. ඒ කියන්නේ මාස 3ම එකපාර ගෙවුවොත් 6000යි නැත්නම් එක මාසයකට ඉන්දියන් රුපියල් 3000යි. අක්කා නැතුව යන්න බැහැයි කියලා කිව්වා. ඉතින් ඒක නිසා අක්කත් එක්කගෙන ගියා. ඉතින් අක්කා දැන් මල්ලිට කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා. ඇත්තට මම දුවව දාන්න ආසාවෙන් හිටියේ. නමුත් එයාට වෙලාව මදි. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා එයා ටියුෂන් යන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඩාන්සින් ක්ලාස් යන්න ඕනේ. ඉතින් එයාට වෙලාව මදි. ඉතින් ඉරිදා දාන්න ඇහුවාම ඉරිදා ඇකඩමි එක වහලලු. ඉතින් ඒක නිසා දුවට ඒ chance එක මග ඇරුණා. හැබැයි දුව ආසයි ක්‍රිකට් වලට. ඉතින් එයාට වෙලාව නැති එක තමයි තියෙන ප්‍රශ්නේ. මේ පළවෙනි දවස ඊට පස්සේ අපි දෙවෙනි දවස මම දවස් දෙක තුනම ඒවා තමයි මේ දාන්න එකට කරලා. मेरी ज़ूम करने के बाद अच्छे से नहीं आते ना. ආවා පුතාට ක්‍රිකට් කෝච් කිව්වා බෝලයකුයි බැට් එකයි අර අවශ්‍ය බඩු ටික ගන්න කියලා. ඉතින් ඒක ගන්න අපි ආවා. එක තැනකට ආවම එතන තිබ්බේ නැහැ. පුතාට අර ඩ්‍රෙස් එකේම තිබ්බේ නැහැ. ඉතින් තව තැනකට ගියා. එතන තිබ්බා. ठीक है ना. हाँ ओके करना. මෙන්න බැට් එකක් හම්බුණා. බැට් එක උනේ රුපියල් 250යි ඉන්දියන් මුදලින්. ප්ලාස්ටික් බැට් එකක් ගන්නද කියලා අහුවාම කිව්වා කෝච් නෑ ප්ලාස්ටික් වගේ ලී එකක් තියෙන එක සැහැල්ලුයි කියලා. ඉතින් ඒක නිසා අද ගන්නවා. මොක රුපියල් 250. उन्होंने तो बस यही चीज खोना है वो. हाँ जी हाँ जी. एक चिट्टे रंग की ड्रेस मिल गई. हाँ जी साइज वाला 24 है. एक बार 24 दिखाओ. ඇඳුම් ගන්න ඇඳුම රුපියල් 500ක් අපි ඇඳුම් දෙකක් ගත්තා. මේ සැරේ නම් එකයි ගත්තා. ඊට පස්සේ දවසේ ගිහිල්ලා අපි තව ඇඳුමක් ගත්තා. මොකද පළවෙනි දවසේ සෙල්ලම් කළා. පුතා කහට ගාගෙන තිබ්බා. हाँ ये तो छोटा था नहीं आ गई. हाँ हाथ तो ज़्यादा लंबा. सबसे छोटा है ये ओके ना. सबसे छोटा है. ते एक जमी छोटी गोल टोपी ये साइज नहीं आएगी. एक कोस्को दी बॉल भी दे दो हल्की. ये नहीं आना. දාන අහලා බැලුවා රුපියල් 600ක් වෙනවා කිව්වා ඉන්දියන් මුදලින්. කෝච් දැනට නම් කිව්වේ නෑ අපිට ගන්න කියලා. ඉතින් අපි කෝච්ගෙන් අහලා ඒවා ටිකත් ගන්න ඕනේ. पर हजे ये कितने हैं? 500 500. ඔක්කොටම 1500ක් දී ඉන්දියන් මුදලින්. තව ගන්න තියෙනවා ග්ලව්ස් තාම ක්ලාස් එකෙන් කිව්වේ නෑ. ये बैग कितना हुआ? ये बैग कितने दा जी? 700
700 का बैग नहीं किट वाला बैग बॉल पर ये भी डाली लो फिर अब ठीक है අපි ආව ග්‍රවුන්ඩ් එකට මේ ඉන්නේ අපේ සුදු මේ ඉන්නේ දෙවැනි දවසේ අපේ පුතා කිට් එක ඇඳලා ඉතින් හරි ආසාවෙන් ආවා ගෙදර ගියපු වෙලේ පළවෙනි දවසේ නම් ගෙදර ගෙන යන්න ගොඩාක් අමාරු වුණා අඬලා තමයි ගෙදර ගියේ යන්න බෑයි කිව්වා ගෙදර පිට්ටනියෙම ඉන්න ඕනේ කියලා කිව්වා ඉතින් ඊට පස්සේ ගෙදර දැන් අද උදේ ඉඳන්ම ක්‍රිකට් කී තමයි හිටියේ දැන් ඉතින් එක්කගෙන ආවා ග්‍රවුන්ඩ් එකට ඔය යන්න මල්ලිත් එක්ක මං එන්න ඔය යන්න ඒ ඉතින් අක්කා මල්ලිට කියලා දෙනවා नारा कैच दी बॉल कैच गया ले कैच कर वाह चलो पूछो के साथ खेलो चलो खेलो තාම ටීචර් ඇවිල්ලා නැහැ ටීචර්යි සර්ුයි තාම ඇවිල්ලා නැහැ ඒකයි ළමයි ටික පුරුදු වෙනවා එක සර් කෙනෙක් ඉන්න එක ලොකු පන්තිවල කරන සර් කෙනෙක් කෝච් කෙනෙක් අරකට බෝලේ දාන්න තාම නැහැ ඊයේනේ ආවේ ඊයේ තමයි ඉස්සෙල්ලාම ආවේ නැත්නම් අපේ පුතා බෝලයක් තියා බැට් එකක්වත් අල්ලන්නේ ඊයේ ඉතින් තමයි බැට් එක ඇල්ලුවේ හැබැයි දැන් ආසයි යා ක්‍රිකට් ගහන්න තාමිට දැන් ෂූට් दुआई हुंद कैच करा ओहो हो गिर गया මොනවා හරි ස්පෝර්ට් එකකට බබෙක්ව පොඩි කාලේ ඉඳන් දාන්න ඕන ඉගෙන ගන්න දේවල් වලට අමතරව දැන් අපේ දුව ස්පෝර්ට්ස් වලට වැඩිය ඩාන්සින් වලට ආස නිසා යව ඩාන්සින් වලට දෙක බැලන්ස් එකේ කරගෙන යන්න ඕනේ मैडालू हे ट्रैवल कर लगिया मम कमेंट ही करन वाह 1 2 3 करा पास से ए वाह ए ट्रैवल कर हुंदा ही ए टेनिस बॉल के प्रैक्टिस करन वा ए बैडी मनुष्य करन वा प्रैक्टिस एंड लेदर बॉल ट्रैवल गर्ल आउट कोच आवे ना कोच ए पैते ए ट्रैवल गर्ल न्यू कोच ඉතින් පළවෙනි දවස් දෙකේ දුව ආවා. මොකද එතකොට අපිට එන්න කියලා තිබ්බේ 5ට විතර. එතකොට දුවගේ ක්ලාස් ඒ වෙලාවට ඉවරයි ටියුෂන්. එතකොට අපි එයත් එක්කගෙන ආවා. ඉතින් ඊට පස්සේ එයා 6:00 වගේ එයා ක්ලාස් යන්න ඕනේ ඩාන්සින්. ඉතින් අපිට ඊට පස්සේ වෙලාව දුන්නේ 4ට එන්න කියලා. ඉතින් දුවට 4ට ටියුෂන්. ඉතින් ඒක නිසා අපිට යාව ක්‍රිකට් වලට දාන්න බැරි වුණා. යුනිෆෝම් එක දුන්නා. දැන් ඒක ෆිල් කරලා මෙතන ෆොටෝ එක අලවලා හෙට ගෙනල්ලා දෙන්න කියලා කිව්වා. යුනිෆෝම්. එතකොට පුතාගේ ඩෙන්ටිටි එක තියෙනවානේ. ඩෙන්ටිටි එකේ ෆොටෝ කොපි එකක් කිල්ල. මෙහෙ හැම පොඩි බබෙකුටම ඉපදිච්ච ගාම ඩෙන්ටිටි එක හදනවා. මේකට මටත් දැස්සෙයි. ඔය ස්ටුඩන්ට් ඒ ඔය ටීචර් ඒ. මම මේ වතුර අල්ලන්නේ. පුතාට වතුර ගේන්නේ. පුතාට වතුර. वो देखना उधर कुत्ता क्या कर रहा है. අද ලොකු බබාලාගේ මැච් එකක්.
10 year වගේ මිනිස්සු. ඔය කියන්නේ අවුරුදු 10ක මිනිස්සුන්ලු. ඉස්සර මැච් බලන්න කැමතිම නැති ළමයි. බඩගින්නකුත් යනවා මට. අපි වහා ජාතිය අර පැත්තෙත් මැච් එකක් තියෙනවා. අපේ පුතා ඒ අසට යනවා මට බයයි. සාමාන්‍යයෙන් මේකේ ෆීස් එක මාසෙට 3000යි. එතකොට සම්පූර්ණ يعني මාස 3ටම ගෙවනවා නම් 6000 ඒකට ඩිස්කවුන්ට් එකක් දෙනවා. ඒ කියන්නේ ඉන්දියන් මුදලින්. මෙයාගේ අනිත් යාළුවෝ ටික තාම ඇවිල්ලා නැහැ. අද අක්කී ආවෙත් නැහැ. අක්කිට ක්ලාස් හින්දා. ඒ ගෝල් ඉතින් දැන් පුරුදු කරනවා යාට. ඔයා ගෝල්ෆ් ප්ලේ කරනවා क्रिकेट නෙවෙයි ක්‍රිකට් එක ගෝල්ෆ් එකට හරවලා තියෙන්නේ. सारे स्पोर्ट्स को मिक्स कर दिया පුරුදු කරන්නේ බබාලට මෙන්න මෙහෙමයි. ටීචර් තමයි. එන්න පුරා වගේ දැන් ටිකට ඉස්සෙල්ලා කෝච් ආවා. ඇවිල්ලා පුරුදු කරා මට ඒක වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් අපිට කිව්වා බැට් එක එයාගේ අතින්ම අල්ලගෙන තාම පොඩිනේ. අතින්ම අල්ලගෙන මේ පුරුදු කරන්න කියලා. ඉතින් අපි ඒක කරනවා. ගෙදරදීත් ඒක කරන්න කියලා කිව්වා. ඇත්තරම දැන් අර මුලින් ආවට වැඩිය පුතා ටිකක් අර බැට් එක අල්ලලා සෙල්ලම් කරන මේක දැන් ටිකක් ඒක කෝච් අත් දැකලා කිව්වා හොඳයි කියලා. මොකද මුකුත්ම දන්නේ නැති බබෙක් වෙලානේ හිටියේ. දැන් ඔන්න චුට්ටක් බැට් එක අරගෙන අර විසි කැටි ගහනවා වගේ. ඉතින් ඔය ටිකක් කරනවා. चाले रनव නෙක්ස්ට් කෝලි අපේ පුතා ඉතින් සංගා මම වීලුවට කිව්වේ එහෙම කියලා තමයි දැන් මේගොල්ලන්ට පුරුදු කරන්නේ.